කොහෙද මේ අපි ඇවිල්ලා ඉන්නේ? මේ වීඩියෝ එක නම් ඇත්තටම ගිය අවුරුද්දේ වීඩියෝ එකක්. හැබැයි මේ ඇවිල්ලා ඉන්නේ ඩි ලැනරෝල් ඇනුවල් ෆැමිලි ගෙට් ටුගෙදර් එකට. ජූඩ්ගේ ෆැමිලි එකේ හැමෝම එකතු වෙලා අවුරුද්දට සැරයක් අපි අවුටින් එකක් යනවා. ඉතින් මේ පාර ඇත්තටම කිව්වොත් ගිය අවුරුද්දේ අපි එකතුනේ බොල්ගොඩදී. ඉතින් මෙමරබල් ඩේ එකක් ගෙවන්න තමයි හැමෝම අදහස් කරන් ඇවිල්ලා ඉන්නේ. වීඩියෝ එක බලාගෙන යන්න let's see how it goes. කරගන්න හම්බෙච්ච එක ගැන අපි මත ක්ලැප් එකක් දෙමුද අපි ඔක්කොම right super okay දැන් වැඩේ ඉන්ට්‍රෙස්ටිං කරගන්න අපි මේක නිකන් ඔහේ නිකන් ඇවිල්ලා මෙතන ගඟක් ගෙනින්නවට වැඩිය අපි මේ අපේ අද දවස පොඩ්ඩක් ඉන්ට්‍රෙස්ටිං කරගන්න සහ මෙමරබල් දවසක් කරගන්න අපි පොඩි ඇක්ටිවිටීස් ටිකක් ප්ලෑන් කරලා තියෙනවා. මුලින්ම අපේ ඉන්න ආන්ටි මාචිලි ගියා පැත්තේ අංකල් අනුර අපි අංකල් අනුරගෙන් දැනගමු. පොඩ්ඩයි අදහස් යෝජනා චෝදනා මාරු මේකම ඊළඟට අපි අතරම ප්ලෑන් කරනවා ආන්ටි මාල්ජිනි ලොකු එෆර්ට් එකක් ගත්තා ප්ලෑන් එක අපි දාපු වෙලාවෙ ඉඳන්ම තැන් හොයන්න වැඩ කරන්න අපිට ඇත්තටම කියන්නේ ෆැමිලි එක ඇතුලේ ඊය නෙමෙයි යාළුවන්ගෙනුත් අපිට කෝල්ස් ආවා මාල්ජිනි මෙහෙම තැන් හොයනවා මේ දවසේම අපිටත් කියලා තැන් හොයන්න කියලා අපිට වෙන වෙඩින්ග්ස් අස්සේ ගියාමත් අපිට අහන්න හම්බුණා. ඉතින් වැඩි එච්චරට ඉන්ට්‍රෙස්ටිං අපි ඉතින් එච්චර හොයපු කෙනා ගැන අපි පොඩ්ඩක් වචන දෙක තුනක් අපි අහගමු මොකද හිතෙන්නේ කියලා. ඕකේ. එක්කෙනෙක් හරි පත් වෙන්න ඕනේ ෆැමිලි එක ඔබලා එකතු වෙන්න. කවුරුත් වෙන්නේ නැතික ඔයා තමයි main man, the best person to do something like this. So we'll see how it goes. See how the day goes. Then my movie conference calls එකේ ඉඳලා සමහරකට 47000 ගානට ගියා. බජට් එක දෙන්න ඉන්නේ ඒකේ අඩු කර. ඕම අමාරු. ඇඩ්වාන්ස් එක අඩු කරගත්තා. ඕම අමාරු අඩු කරගත්තා. ඔව් අපිට ලොකු ඇඩ්වාන්ස් පේමන්ට් එකක් කරන්න කිව්වා අපි කොහොමද කතා කරලා වැඩේ මේ පොඩ්ඩක් අඩු කරගත්තා මම හිතන්නේ දාන්නෙත් නැහැ. So අපි ගේම්ස් ටිකට අපි ඉස්සෙල්ලාම යමු. Hi guys. Welcome to our get together. Right, okay. මොනවද අන්නෝ මේ ගේම් එක මොකක්ද කියලා? ආයෙත් කියන්න ඕනේ නෑ මම හිතන්නේ. පොඩි කාලේ නම් අපි කරලා තියෙන ගේම් එක. එනවා කොහෙන්ද කියන්න ඕනේ? දැන් මෙහෙම දාපුවක් තියනවා වගේ තියනවා නම් පොඩක් අමාරුයි. ඒක අදින්න කියලා දක්ෂින එකක් ගාවට ඔයා මේකේ මොනවද බෙදන්නේ?
ඕකේ. ඒකේදී පාස් කරන්න ඕනේ හැන්දේ. ඔයගේ හැමෙත් පොලිම ඔව් පොලිම අර හිටපු ඉතින් මෙහෙම ගෙනියමු. ඒක අන්පෑන් නේද? අරන් යන්න ඕනේ නැහැ. සාප් වෙලා ඉන්නේ ඉවරයි. සාක් වෙලා. දැන් මෙහෙමයි. පොඩ එක්සාම් එක්සැම්පල් එකේ මෙහෙමයි කරන්නේ. අපි ඔයගලන්ට ඇත්තටම ඉස්සරහම ඉන්න කෙනාට අපි එක දෙහිගෙඩියක් දෙනවා. එයා දෙහිගෙඩිය මෙහෙම තියාගෙන මේ ස්පීකර් එක වටෙන් ගිහිල්ලා ඊළඟ එක්කෙනාට ඇවිල්ලා දෙහිගෙඩිය හැන්දෙම දෙන්න ඕනේ. අත අරන්න බෑ. වැටුනොත් ඒව ආයෙත් මුලින්ම ගන්න ඕනේ. My 42. දැන් මේ හැම 10 ගන්න මේ හැම ගේම් එකේම පරමාර්ථය ඇවිල්ලා අපි කැමරි එකක් විදිහට කොහොමද මේක රෙඩි කරන්නේ? හරි. ඕකේ. දත් ගලව ගන්න නැතුව දත් කඩා ගන්න නැතුව මොකද දත් වලට ඉන්ෂුරන්ස් දාලා නැහැ කාගේවත්. සුදු ඉන්ෂුරන්ස් සමග අපි දැන් ආයෙත් අරගෙන එන්න ඕනේ. අදින් ගන්න පුළුවන් අදින් ගන්න. රයිට් ඕකේ. ටීම්ස් එක බෙදන්න. At the count of 5. 5. 3 2 1 go. අගන්න ෆීල්ඩ් එකේ හැමෝම උඩ පාස් කරන්න ඕන. හැමෝම පාස් කරන්න ඕන. මේ එක වෙනකම් පාස් කරන්න ඕන. 3 2 1 let's go. Ada, komen dulu, komen dulu. Komen dulu. ඔන්න ඉතින් මහන්සි වෙලා අපි දවල්ට කණ්ඩායි ලෑස්ති වෙන්නේ. Very fancy buffet. Today we have fried rice, devil chicken, Right. and chop suey Okay. with the side of chili crisps. Wow. Gourmet meal. And what about the soup?
Yes. We have Is it a cream of mush? soup. Action දාන්න ඕනේ නේද? මම මේ පැත්තේ ඉඳන් වෙන්න මෙයා මේ පැත්තේ ඉඳන්. මේ වැදෙන්න නෑ. අපි කුසියට පොඩි. මේ වැදෙන්න ආවේ කාලා බීලා ඉවර වෙලා ඔන්න රිලැක්ස් එකේ කට්ටිය ජෝක ප්ලේ කරනවා. ඔයගොල්ලොත් කට්ටිය සෙට් වුණාම ජෝක ගේම් එක කරනවද? මේ අපි පහක් විතර බෑනේ මේ ඇස් දෙකක් ගන්න. ලංකාවේ ජාතික ක්‍රීඩාව නොවුනට ජාතියක් විදිහට ක්‍රිකට් සෙල්ලම් නොකරන කෙනෙක් නැහනේ. ඉතින් අපිත් අපේ ඇනුවල් ෆැමිලි ගෙට් ටුගෙදර් එකේ කට්ටිය එකතු කරගෙන ක්‍රිකට් මැච් එකක් ප්ලේ කරා. Duan. Nana. All out. Duan. Ayo. බඩෙන් හරි නවත්තන්න ඕනේ. හතරයි වැදුනා. නියමයි දුඩේ නියමයි. හැම මැච් එකටම වගේ මේ මැච් එකටත් ඉතින් වර්ෂාවෙන් බාධා වෙච්ච නිසා අපිට මේ මැච් එක අතරමඟ නවත්තන්න සිද්ධ වෙනවා. ෆයිනලි පූල් ටයිම්. ඉරත් බැහැලා ගිහිල්ලා පොඩි පොදේකුත් තිබ්බා. හැබැයි කට්ටිය ඔක්කොලාම පොඩ්ඩක් රිලැක්ස් වෙන්න පූල් එකට බැහැලා තමයි ඉන්නේ. මේ හැබැයි ඉතින් ස්විම් කරාට වැඩිය වැඩිපුර කට්ටිය එකතු වෙලා පූල් එකට බැහැලත් කරේ වෝටර් ස්පෝර්ට්ස් තමයි. පේනවනේ.
අපේ අනුර අංකල්ට විශේෂ දක්ෂතාවයක් තියෙනවා. එයා ලස්සනට ගීත ගායනා කරනවා. හැබැයි ගීත ගායනයේ තව සුවිශේෂී හැකියාවක් තියෙනවා. ඔන්න බලන්නකෝ. මේ සින්දුවේ අයිතිකාර ආච්චි අම්මා ඉද්දිත් අංකල් මේ විදිහට මේ ගීතය ගායනා කරද්දී ආච්චි අම්මා බොහොම ඉහළින් අගය කරා. දවස් අවසානයේ තව වැදගත් දෙයක් කරා. ඒ වෙද්දී මගේ සෝං එක රිලීස් කරලා තිබ්බේ. ඉතින් ඒක කට්ටියට අහන්න බලන්න සලස්සපු එක එදා මට ලැබුණු ප්‍රිවිලේජ් එකක් කියලා මම හිතනවා. එයාලා ඒ ගැන දක්වපු අදහස්, ඒ හැම දෙයක් ගැන මට බොහොම සතුටුයි. ඒ වගේම ඒ හැම එකක්ම මම ප්‍රිවිලේජයක් විදිහට සලකනවා. සින්දු හරිම ලස්සනයි. රූතුත් ලස්සනයි. ඒ ලොකේෂන් එකත් හරිම ලස්සනයි. ලිරික්ස් උත් හොඳයි. ඔක්කොම ලස්සනයි. මගේ අක්කා හිටියනම් ගොඩාක් ප්‍රවුඩ් වෙනවා. ඒක. මොකද ලස්සන වොයිස් එක. thank you. Music එක හරිම ලස්සනයි. අද දෙන්නේ එක නෑ Okay, music එක හරිම ලස්සනයි. ඔක්කොම lyrics උත් ලස්සනයි. Location ඔක්කොම very nice. Okay. And you sang it beautifully. Okay, thank you. kita bikin yang sajini auntie. හරිම ලස්සනයි. සින්දු කියන අපේ දුවත් ලස්සනයි, සින්දුවත් ලස්සනයි, මියුසික් උත් ලස්සනයි, ඔක්කොම ලස්සනයි. very happy. මොනවද දැනුනේ අහද්දි මොන හරි මොකක්ද දැනුනේ? අපිට හරි සන්තෝෂයි. we are very proud. ඉතින් අපේ ළමෙක් අපේ දරුවෙක් එහෙම Especially auntie grandson ගේ wife, we are very happy and we are very proud. සින්දුවේ අර මෙලඩි එක මාර කැචි. ඒක අර මාර ලස්සනයි. අහන් ඉන්න පුළුවන්. අද කාලේ සින්දු ගොඩක් අමාරුයි අහන් ඉන්න. ඒක අර මෙලඩි එක මාර කැචි. එහෙනම් මාර ලස්සනයි. so nice. ඇත්තටම මාර ලස්සනයි. ආලා තියෙන සින්දු වලින් ගොඩක්ම ලස්සන එකක්. It was really nice. I don't listen to singer songs that much, but it was really catchy, and Aki looked really nice in the video too. lyrics උත් ලස්සනයි, music උත් ලස්සනයි, voice එකත් ලස්සනයි, ඔක්කොම. නෝනත් ලස්සනයි, ගේත් ලස්සනයි. හස්බන්ඩ් ලස්සනයි. අපි දැන් එමු අපේ අති විශිෂ්ටයි. අති විශිෂ්ටයි. ඕකේ ඔක්කොම ටික තියෙනවා. ඒ අති විශිෂ්ටයි කියන්නේ. ඕකේ. complete. ඕකේ. right. හරිම ලස්සනයි. superb. ඇත්ත ලස්සන. ඉස්සර වගේ නෙමෙයි අපි හැමෝම දැන් ගොඩාක් කාර්යබහුලයි. පවුලේ අයව ඉස්සර වගේ නිතර හම්බෙන්න අවස්ථාවක් අපිට ලැබෙන්නේ නැහැ. නමුත් ලැබෙන හැම අවස්ථාවකම ප්‍රයෝජනෙට අරගෙන එකට හම්බෙලා එකිනෙකාගේ වෙනස්කම් දරාගෙන විනෝදයෙන් ප්‍රීතියෙන් ඉන්න පුළුවන් නම් අපිට ආශිර්වාදමත් ආදර්ශමත් පවුල් සංස්ථාවක් බිහි කරන්න පුළුවන්. ඉතින් see you all in another video. Bye.